ගන්නවනේ. ඉතින් අපි අද ආවා මේ බඩු වගයක් ගන්නාම මාර්ට් එකට ආවා. ඉතින් මේ බඩු වගයක් ගන්න තමයි අද මේ මගේ යාළුවයි අපි දෙන්න ආවේ මේ අද කෑමට පොට්ටයක් අරගෙන යන්න. ඉතින් අපි බලමු මේ අපි මොනවද මේ තියෙන්නේ කියලා. වතුර එහෙම ගන්නවනම් වතුර බෝතල් තියෙනවා. ඉතින් සීතල ආහාර වෙන කෙනෙක් හදාගන්න තියෙන්නේ. මේ වගේ සීතල ආහාර මෙහෙට කොරියාවට ආවෙනික ආහාර වර්ග ගන්නවන උයන්න අවශ්‍ය සියලුම බඩු තියෙන මෙතන. ඉතින් මේ සෙක්ෂන් එකේ තියෙන්නේ අපිට අවශ්‍ය උයන්න අවශ්‍ය බඩු ටික. තෙල් වර්ග චොකලට් වර්ග අයිස්ක්‍රීම් වර්ග හැම දෙයක් වගේම තියෙනවා. ගන්න අපිට අවශ්‍ය ඕනම දෙයක් ගන්න පුළුවන් මේකට ඇවිල්ලා. මෙතන තියෙනවා අපිට අවශ්‍ය ඕනම ලාමියන් වර්ගයක් මේ ගණන් එක්කම දාලා තියෙනවා. වර්ග එහෙම ඕන දෙයක් ඇත්තම චීනෙන් ගෙන ආපුවා කොරියන් ඔක්කොම වර්ග මෙතන තියෙනවා. කැමති විදිහට ගන්න පුළුවන්. ඉතින් හැම තෙල් වර්ගයක්ම තියෙනවා. එක එක විදිහේ සුදු පොල් තෙල් ඊට පස්සේ සෝස් වර්ග සියලුම හැම දෙයක්ම තියෙනවා. දැන් මෙහි සීත කාලේ ඉතින් ගොඩක් සීතලයි. කෙසෙල් වර්ග එහෙම මේ කොරියාවට නම් කෙසෙල් එහෙම ආනයන කිරීමක් තියෙනවා. ඔක්කොම ඒ විදිහට දාලා තියෙනවා.
ස්ට්‍රොබරි එහෙම යාළුවනේ ස්ට්‍රොබරි තියෙනවා දැක්කත් කන්න ආස හිතෙනවා ස්ට්‍රොබරි වර්ග කොමඩු එහෙම සුබක් මේ කොරියාවට ආවේ පළතුරු ස්ට්‍රොබරි අපි බඩු ටිකක් අරගෙන එළියට යන ගමන් මේ තමයි යාළුවනේ ගත්ත බඩු ටිකක් පැක් කරගත්තා දැන් මේ අපි එළියට යන ගමන් ඉන්නේ ලස්සන පරිසරයක් ඉතින් අපි මෙන්න මේකට තමයි ගියේ චොංගු මාට් එකට තමයි ගියේ අපි බඩු ටිකක් අරගෙන දැන් අපි යන ගමන් ඉන්නේ ඇත්තටම සීතල වගේම සුළඟත් මෙහෙර තියෙන ගොඩක්ම අදින්ම මෙන්න මේකට තමයි යාළුවනේ අපි ගියේ සීතලයි උපමත් තියෙනවා ඉතින් සාගෝරි හතරමං හන්දියක් අපි හෙන්නම් පොදොයකින් පාර මාරු වෙනවා මේක තමයි යාළුවනේ මේ කොරියාවේ තියෙන කලපුවක් මේක බලා ගන්න පුළුවන් මේ පේන්නේ කොරියාවේ තියෙන කලපුවක් මම පෙන්නන්නම් තවත් ලස්සනයි අර දුරට එහෙම පේනවා එතරම් තමයි හයිවේ එකක් තියෙන්නේ අර මේක තමයි මෙහි කම්සොග්ගු මැප් එක තියෙන්නේ මේක තමයි මැප් එක මේ ටවුන් එකේ තියෙන විදිය ටවුන් වලට අදාළ විස්තර ටික දාලා තියෙනවා යාළුවනේ මේ කළු ගල් වුණත් හරි වෙනස් මේ පිහිටීම බලන්නකො හරි වෙනස් ලංකාවේ තියෙන වගේ නෙවෙයි ගොඩක්ම වෙනස් ඉතින් ලස්සන පරිසරයක් මේ ටිකත් ඒ අර කල්පුවේම කොටසක් අර දුරින් පේන්න තියෙන යාළුවනේ හයිවේ එක ඉතින් වීඩියෝ එකක් කරේ අදට අපි මෙතනින් නවතිනවා අපව දවසක අපි හම්බෙමු එහෙනම් සිත දරන්න ජය වේවා බයි